මං අහපේකට උත්තර දීපන්කෝ මගුලක් කියවන්නේ. උඹ ඇක්ටින් නම් හොඳටම මදි ඈ. මේ සතියම බිස්නස් හොඳටම ඩවුන් වෙලා තියෙන්නේ. උඹ මොනවද කරන්නේ? අද තමයි බිස්නස් එකක් කරගන්න තියෙන හොඳම දවස ඈ. අද තමයි පින් කරන්න නැති යමුත් පින් කරන දවස. ඒ මොකක්ද දවස? යකෝ අද තමා පෝය. අද තමා පින් කරන්න නැති යමුත් පින් කරන්නේ බං. අද තමා අපි හොරන් වෙමුත් හොරගම් කරන දවස බං. යකෝ ගිහින් ඇක්ට් එක දීපන්කෝ බං යන්නේ. අද තමා නැති සල්ලිත් මිනිස්සුන් එළියට එන දවස බං. හරි වා ඉන්නෝ කරබාගෙන මං අද සුපිරි දෙබස් ටිකක් පුරුදු වීගෙන ආවේ අද දෙනවා මිනිස්සුන්ට ඇඬෙන්න. හරි මේ කියෝගේ ඉන්නතු කියලා වැඩේ කරපන්. හැමදාම කයිය විතරයි. අනේ බොහොම ස්තුතියි නෝනා. අම්මා මේ මල්ලි මේ බයික් එක අරන් ගියාද? ඒක ඉස්සරහා වද්දලානේ මූණ. අද පෝය කියලා බලන්නේ මොකයි දද්දක් ගලවනවා. මහත්තයා ඇයි මොකද? නෑ මහත්තයා මයි ගම අනුරාධපුරේ කරේ මේසන් වැඩ. පලංචියෙන් වැඩලා අත කැඩුණා මහත්තයා. ගෙදර කන්න මොකුත් නෑ. දරුවෝ දෙන්න ඉස්කෝලේ යවන්නත් ඕනේ. නෝනාට පිළිකාවා. පොඩි ආධාරයක් කරයි යන්න ආවේ මහත්තයා. පොය දවසේ. ඇත්ත දන්නේ නැහැ ඉතින්. රෑන් දෙනවා ඉතින් ඔය හැමදාම ඔය මිනිස්සුනා. අනේ මහත්තයෝ මගේ දරුවා දෙන්න පල්ලා මං නම් එහෙම බොරුවක් කරන්නේ මේ බලන්න මහත්තයෝ මේ මම රිපෝට් හිටන් අරන් ආවේ. ඕ අන්නට බලන්න පොඩ ඉන්න. පොය දවසේ නැත පොඩක් ඉඳහම. මෝඩ මූසල උන්ගේ අගපැත තිබ්බට මොලේ නෑ. ඔව් නෑ. මේ ගන්න. අනේ බොහොම පින් මහත්තයෝ. මහත්තයාගේ පවුලටම පින් වෙන්න ඕනේ. මම යන්නම් මහත්තයෝ. හරි. අයියා වේ තමුසේ රත කඩන මනුස්සයට සල්ලි දුන්නද? තෝ ආවද? තෝ මේ බයික් එක අරන් යන්න බෑ. බලපංගු මූණ ඉවරයිනේ. මේ මං අහපේකට උත්තර දීපන්කෝ මගුලක් කියවන්නේ. දුන්නා බෑ රුපියල් 1000ක් දුන්නේ. අර උගේ මේ ගෙදර කට්ටියට කණ්ඩත් නැද්ද ඒකයි දුන්නේ. ඕන් ඉතින් තෝ රැවටිලානේ බං. ඕක ඔය අත බැදගෙන බොරුවට බිස්නස් එකක් කරන්නේ. තනිකර කුඩ්ඩෙක්. තව එකෙක් ඉන්නවා. ඔබ නිකන් බයිසිකලේ මම වැද්දුවා කියලා කෑ ගන්නවා. දැන් මේකට රුපියල් 1000කුත් දීලා. ඌ කුඩ්ඩෙක්ද නැද්ද කියලා මම දන්නේ නෑ බං. මම කරේ මගේ හිතෝදී. ඌ වැරද්දක් කරන එක උට තියේ මං කරපු දේ මට තියේ. පිටව හොහින්ද වෙලාවක් නෑනේ බං. මිනිස් වෙච්චාම පුළුවන් විතර උදව්වක් කරනවා එච්චරයි.